ඉර වැස යන මේ සැඳෑ හෝරාව ගම්මානයට ගේන්නේ අමුතුම පාළු බවක්. ස්වභාව ධර්මය පවා මොකක්දෝ අබිරහසක් හංගාගෙන ඉන්නව වගේ. ඇගේ නිහඬ දැස් අතර තිබුණේ නොකියවුණු කතාවක්. ඒ ලස්සන මුහුණේ තිබුණේ කිසියම් අදෘශ්‍යමාන බලවේගයකට බයවුණු සලකුණක්. රාත්‍රිය ඇයට සැනසීමක් ගෙනාවේ නැහැ. නින්දේදී පවා කවුරු හරි ඇයව හොයාගෙන එනවා වගේ දැනුනේ ඇයට විතරමයි. ගමේ කෙළවර පාළු කැලෑවේ අඳුරු අහුමුළු අස්සේ ඔහු බලාගෙන හිටියා. කළු කුමාරයාගේ බැල්ම ඇය මතට වැටී හමාරයි. ලිඳේ වතුරේ පෙනුනේ ඇගේම රූපය නෙවේ. ඒ ඇය පිටුපසින් හිටගෙන ඉන්න අඳුරු සෙවණැල්ලක බියකරු බවයි. කවුරුත් නොදන්නා හෝරාවක ඉතිරිවුණු කළු මොනර පිහාටුවක්. ඒ අද්භූත ආගමනය පළමු සලකුණයි. කාමරේ 4 කොණ අඳුරින් වැසෙද්දී ඇය තනි වුණා. ඒ අඳුරු ආත්මයේ ග්‍රහණයට ඇය නතු වෙමින් හිටියා. ඔහු ආවා. අඳුරේ රජු සෙවණැලි කුමාරයා. කිසිවෙකුට දැකගත නොහැකි එහෙත් හැමෝටම දැනෙන ඒ බියකරු රූපය. නිශ්ශබ්දතාවය බිඳී ගියා. ඇදුරුතුමාගේ පියවර හඬ ඇහුනේ අඳුරට එරෙහිව ආලෝකය වගේ. කොක්කොල සුවඳත් පහන් එළියත් මැද තොවිල් මළුව සූදානම්. දැන් බලවේග දෙකක සටනකට වෙලාව හරි. ඇය හිටියේ මේ ලෝකයත් අර නොපෙනෙන ලෝකයත් අතර අතරමන් වෙලා. ඔහු ඇයව අත්හරින්න සූදානම් වුණේ නැහැ. ගිනි පන්දම් පත්තු වුණා. බෙරහඬ වේගවත් වුණා. ඇදුරුතුමාගේ නර්තනය මැද අඳුරු බලවේගය හෙල්ලෙන්න පටන් ගත්තා. දුම්මල වරමින් නැගුණු ඒ මහා ගිනි ජාලාව කළු කුමාරයාගේ බැඳීම සදහටම පුළුස්සා දමන ඒ තීරණාත්මක මොහොතයි. මන්ත්‍ර ජප කරමින් බැඳපු ඒ කහ නූල ඇයව නැවතත් සුරක්ෂිත කළා. කළු සෙවණැල්ල ඇගෙන් වෙන් වී ගියා. අලුත් උදෑසනක් හිරු එළියත් එක්ක අඳුර මැකී ගියා. ඇය අද නිදහස්. සෙවණැලි කුමාරයා නැවතත් කැලෑවේ අඳුරටම සැඟව ගියා.